අයිබන් බොහොම වාසනාවන්ත සුන්දර රාත්‍රියක් ඔබට. අපි අතුලාන්තය වැඩසටහන් මාලාවේ මේ කාලය තුල එක දිගට විවිධ ශේෂ්ත්‍ර තුල සිදුවුණු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. රටේ පුරවැසියන් විදියට ඔබට ඊටාම පිරිසිදු අයිතියක් තියෙනවා. මෙන්න මේ ඔබ කැමති ඔබ සම්බන්ධකම් තියෙන ඔබේ දරුවන්ගේ සම්බන්ධකම් තියෙන විවිධ ශේෂ්ත්‍ර තුලේ මොන විදිහේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවද වර්තමානයේ තුල ඒ සංවර්ධනීය ප්‍රවේශයන් පිළිබඳව තොරතුරු විමසන්න. ඔබ වෙනුවෙන් මේ වගකීම අතුලාන්තයේ අපි බාරගත්තේ. අපි පහුගිය දින කිහිපේ 7 වෙනි පැය තුලදීත් කතා කළා තෝරා ගන්නා ලද විශේෂ ශේෂ්ත්‍ර ගණනාවක මොන විදිහේ මෑත කාලීන වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවද කියලා. අද අපි තවත් ප්‍රමුඛ විෂයන් තුනක් පිළිබඳව අතුලාන්තයේදී සජීව ලෙස සාකච්ඡා කරන්න සූදානම්. එකක් උසස් අධ්‍යාපන ශේෂ්ත්‍රය, ඒ වගේම විද්‍යා හා තාක්ෂණ ශේෂ්ත්‍රය, ඒ හා සම්බන්ධ කරගැනීමෙන් නිපුණතා සංවර්ධනය ගැනත් අද අපි අතුලාන්තයේදී කතා කරන්න සූදානමින් ඉන්නවා. අද අපි අතුලාන්තයේ බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා. මගේ දකුණු පස පළමුව කැලණි විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමන් මහාචාර්ය සුනන්ද මද්දුම් බණ්ඩාර මැතිතුමන් පොමාදරෙන් ඔබතුමන් පිළිගන්නා ගරු මහාචාර්යතුමනි. ඒ වගේම අපි ආරාධනා කළා මොරටු විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමන්ට මහාචාර්ය ආනන්ද ජයවර්ධන මැතිතුමන්ට සායිවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමන් සියලුම උපකුලපතිවරුන්ගේ සහ පීඨාධිපතිවරුන්ගේද සමළුවේ සභාපති මණ්ඩපාධිපතිවරුන්ගේද සම්මේලනයේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම අපි ආරාධනා කළා කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂණලාතුමන්ට ආචාර්ය ශ්‍රීමල් ප්‍රේමකුමාර මැතිතුමන්ට බොහොම ගෞරවයෙන් ඔබතුමන්වත් පිළිගන්නවා. ඒ වගේම විද්‍යා හා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මැතිතුමන් ලේකම්තුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අපි ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නෙම්සිරි ජාතිලක මැතිතුමන්ට. එතුමන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. ගරු කතිකාචාර්යතුමනි අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපි අපේ ප්‍රධාන මාතෘකාව ළඟට එන්න පෙර ගරු මහාචාර්යතුමනි මේ මොහොතේ රට හමුවේ තිබෙන යම් සංවාදයක් ගැන පුංචි අදහස් විමසීමකින් අපි එතෙන්ට එන්න කල්පනා කරනවා. පහුගිය දවස්වල මේ අලුත්ගම වේරුවල සහ එතන එහා පැත්තේ වැලිපැන්නේ සිද්ධ වුණු සිද්ධීන් කිහිපය පිළිබඳව රට ඇතුලේ සංවාදයක් තිබුණා. අපි යම් සැලකිය යුතු පැය ගාණක් ඇතුළත මේ ප්‍රශ්නේ මුළුමනින්ම निराකරණය කරගන්න සමත් වුණා. අතිගරු ජනාධිපතිතුමා ඊයේ දහවල් වේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ප්‍රදේශීය ජනතාවත් එක්ක සහ ආගමික නායකත්වයත් එක්ක ගැන කතා කළා. මේ ප්‍රශ්නෙට අපිට මේ විදිහ විසඳුමක් හොයාගන්න අවස්ථාව ලැබීම සම්බන්ධව මම කැමති මහාචාර්යතුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් ගන්න. සංජීව අපේ ඉතිහාසය තුළ යම් යම් සිදුවීම් දිහා බලපුවාම පැහැදිලි වෙන එක කරුණක් තමයි අපේ ඉතිහාසය පුරාම යම් යම් අර්බුද පැවතුන සමහර අවස්ථාවලදී බුදුරජාන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළෙත් ඒ වගේ මැණික් පුටුවකට ඇති වුණ අර්බුදයක් විසඳීමට තමයි එක් අවස්ථාවකදී වැඩම කළේ. මේ විදිහට අපේ ඉතිහාසය තුලත් යම් යම් අර්බුද ගැටුම් ඇති වුණ අවස්ථාවන් තියෙනවා. ඒ වගේම වෙනත් රටවල් වල වෙනත් ප්‍රදේශවල හැමතැනම කිසියම් ආකාරයක කිසියම් අවස්ථාවල අර්බුද ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයේ එක් ලක්ෂණයක්. ඒක දැන් මේ මෑත කාලේදී ඇති වුණ ගැටලුවේදී අපිට දකින්න ලැබුණ විශේෂ ලක්ෂණයක් තමයි වහාම රජයේ මැදිහත් වෙලා ඒ අර්බුදේ निराකරණය කරා. ඒ වගේම රාජ්‍ය නායකයා විදිහට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ ප්‍රශ්න පිළිබඳව සොයා බලලා ක්ෂණිකව ගන්න පුළුවන් හැම පියවරක් අරගෙන දීර්ඝ කාලිනව සමගියක් ඇති කරන්න පුළුවන් ආකාරය පිළිබඳවත් සැලකිල්ල යොමු කරලා ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න උත්සාහ කරන්නේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම ගැන අපි කතා විශේෂයෙන්ම දැන් එතුමා බොලීවියාවේ G77 සමළුවට සහභාගී වෙන්න කියලා බොලීවියාවේ ඉඳලා පැය 18ක් 20ක් විතර දීර්ඝ ගුවන් ගමනකින් පස්සේ ආපු ගමන් ක්ෂණිකව එතන ගිහලා මැදිහත් වුණා. දැන් ඒ විදිහේ ගැටුමක් සිද්ධ වෙච්ච තැනකට මැදිහත් වෙනවා කියන්නේ ලොකු පෞරුෂයක් වුණා තැනකට මට ඒක මතක් වුණේ 2006 මෙන්න මේ ජුනි මාසේ දවසකම තමයි ජනාධිපතිතුමා කැබිතිගොල්ලෑවර 68 දෙනෙක් එකතන මියගිය LTT ප්‍රහාරය සම්බන්ධ සිද්ධිය ආරක්ෂක අංශ පවා එපා කියද්දී ගියේ. රාජ්‍ය නායකත්වයේ මැදිහත් වීම සම්බන්ධව ඔබතුමන්ලා විද්වතුන් විදියට දරන මතය මොකක්ද මහාචාර්යතුමනි? දැන් 83 ජූලි කලබල පිළිබඳව කල්පනා කරොත් ඒ අර්බුදයේ
ඒසා දීර්ඝ කාලයක් පැවතින්න දවස් 7ක් වගේ කාලයක් පවතින්න හේතු උනේ රජයේ මැදිහත් වීම අවම මට්ටමක පැවතීම. ඒ වගේම රජය විසින් ඒ විසඳීම සඳහා ක්ෂණිකව ප්‍රතිකාර දීමට උත්සාහ කරේ නැහැ. අනිත් එකක් තමයි පොලිසිය නිහඬ වීම ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් වුණා. ඉතින් අපේ ඉතිහාසයම වෙනස් කරන සිදුවීමක් බවට පරිවර්තනය වුණා. ඒ පිළිබඳව ක්ෂණිකව ප්‍රතිකාර නොදීම නිසා. හැබැයි මේක එහෙම වුණේ නැහැ. ප්‍රදේශ වලට පැතිරීම වැළැක්වුවා. ජනාධිපතිතුමා ඒ ස්ථානෙට යෑම නිසා එතනින්ම ඒ අර්බුදය විසඳ ගන්නට නිහඬ කරවන්නට නවත්තන්න පුළුවන්කම ලැබුණා. ගරු මහචාර්යතුමා ඊටම නිවැරදි උදාහරණයක් අපිට කිව්වා 83 ප්‍රශ්න මේ තරම් දුරදිග ගියේ ඒ වෙලාවේ මේ විදිහේ දේශපාලන නායකත්වයේ මැදිහත් වීමක් සිද්ධ නොවුණු නිසා. ඒකයි මේ පුංචි ප්‍රශ්නයක් සතියක් විතර කියන්නේ අපි මේ සිද්ධි දැකලා තිබුණේ අපි කියවල ඊළඟ පරම්පරාවේ යොදවී අපි මේ සිද්ධි මේ තරම් දුරදිග ගියේ ඒ නිවැරදි දේශපාලන නායකත්වයක මැදිහත් වීමක් සිද්ධ නොවුණු නිසා. ඊයේ ජනාධිපතිතුමන් බේරුවලට ගිහිලා සීළු පාර්ශ්ව සමග කතා කළා. එතුමා ගිය වෙලාවෙත් කිව්වේ මට බේරුවල නුහුරුණු පුරුදු තැනක් නෙවෙයි මං 68 ඉඳලා බේරුවලට එන්න යන්නේ. පාර්ලිමේන්තුව යන ගමන් එතුමා බේරුවල ටවුන් එකට එතනදී බැස්සහම නම කියලා කතා කරන්න පුළුවන් 7-800ක් එතුමාට ඉන්නවා. ඒ සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. ඒ සියලු සම්බන්ධකම්ද ඊටාම ප්‍රබල මැදිහත් වීමක් බවට පත් වුණා මේ ප්‍රශ්නේ සර්ව සම්පූර්ණයෙන්ම निराකරණය කිරීම සඳහා. අපි යමු අද අපගේ මූලික ප්‍රස්තුත කාරණාව ළඟට. මම යනවා මොරටුවේ උපකුලපතිතුමන් වෙත. ගරු මහචාර්යතුමනි, උසස් අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ අපි මොන විදිහේ ජයග්‍රහණ අත්පත් කරගනිමින්ද දැන් ඉස්සරහට යමින් ඉන්නේ? මම කැමතියි ඔබේ විශ්වවිද්‍යාලයේ උදාහරණයකට අරගෙන මූලික අවස්ථාව පැහැදිලි කරනවා නම්. සංජීව, දැන් මොරටු විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම උසස් අධ්‍යාපනය පිළිබඳ දියුණුව බැලුවහම ඉතින් මොරටු විශ්වවිද්‍යාලය තාක්ෂණික විශ්වවිද්‍යාලයක්. ඉතින් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම තාක්ෂණ විශ්වවිද්‍යාලය කියලා. ඉතින් අපේ විශ්වවිද්‍යාලය රටක් ඉදිරියට යනකොට ඒ රටේ දියුණුවට අවශ්‍ය මානව සම්පත නිපදවීම තමයි අපේ විශ්වවිද්‍යාලවල අවශ්‍යතාවය. ඉතින් විශ්වවිද්‍යාලයක් කියවහම මේ මානව සම්පතේ උපරිම තලයේ දක්ෂතම ශිල්පීන් බිහි කිරීම, වෘත්තිකයන් බිහි කිරීම තමයි අපේ කාර්යය. ඉතින් අපේ වගකීමක් තියෙනවා එවැනි වෘත්තිකයන් බිහි කිරීමේ කාර්යභාරයේදී රැකියා ශාස්ත්‍රයට අවශ්‍ය, එහෙම නැත්නම් ව්‍යාපාර ශාස්ත්‍රයට අවශ්‍ය විදියට රැකියා ලේසියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ව්‍යාපාර ශාස්ත්‍රයත් රැකියා ශාස්ත්‍රයත් තවදුරටත් දියුණු කිරීමත් රටේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය මානව සම්පත් සෑදීම තමයි අපේ ඇත්තටම කාර්යභාරය. එක පැත්තකින් බැලුවහම අනිත් පැත්තෙන් බැලුවහම තමයි අපි අපේ තියෙන ව්‍යාපාර ශාස්ත්‍රය දියුණු කිරීම සඳහා, කාර්මික ශාස්ත්‍රය දියුණු කිරීම සඳහා අපි ලංකාව ගත්තාම ඇත්තටම ශීඝ්‍ර ආර්ථික දියුණුවකට යන ගමනේ අපි දන්නවා 2015 වෙනකොට අපේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000ක ඉලක්කයක් ශීඝ්‍රයෙන් ළඟාවෙන් පවතිනවා. එතනින් එහාට අපිට යන්න ඕන මධ්‍යම ආර්ථික රටාවෙන් එළියට ඉතා දියුණු රටක් බවට පත් වෙන්න අපි ශීඝ්‍ර වර්ධනයක් ඕන. ඉතින් එහෙම බැලුවාම අපේ විශ්වවිද්‍යාල වලින් පර්යේෂණ කළා. පර්යේෂණ මාර්ගයෙන් අපි තාක්ෂණය අපේ ව්‍යාපාර ශාස්ත්‍රයට යොදවන්න ඕනේ. ඉතින් විශේෂයෙන් මොරටු විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලයක් ගත්තාම මම හිතනවා අපි ඒකට හොඳ ස්ථානයක ඉන්නේ. දක්ෂම ශිෂ්‍යයෝ ඉන්නේ. ඒ වගේම දක්ෂම ඉංජිනේරුවන් ඒකම වෙන වෘත්තිකයන් බිහි කරනවා. ඉතින් එයින් බැලුවහම අපේ ව්‍යාපාර ශාස්ත්‍රයට, කාර්මික ශාස්ත්‍රයට අවශ්‍ය ඒ වෘත්තිකයන් බිහි කිරීම. ඒකම බැලුවහම අපේ විශ්වවිද්‍යාලයේ තියෙන වගකීමක් තමයි අපේ ඉදිරියට අවශ්‍ය මානව සම්පත ගැන සලකලා බලලා ඉදිරියේදී, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනට කරන අපේ පාඨමාලාවලට අමතරව ඉදිරියේදී රටක් ඉස්සරහට දියුණු වෙනකොට මොන වගේ මානව සම්පත් අවශ්‍ය කියන එක බලලා ඒ මානව සම්පත් දියුණු කිරීම සඳහා අපේ පාඨමාලාව ආරම්භ කිරීම. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා අපේ රටට ඉස්සරහට අවශ්‍ය වෙන බලශක්තිය, අපේ ගත්තාම බලශක්තිය තියෙනවා. ඊළඟට අපි ගත්තාම පෙට්‍රෝලියම් ඛනිජ නිධි, ඊළඟට නියුක්ලියර් පවර්, ඊළඟට අපි බලනවා මෙකාට්‍රොනික්ස්, එහෙම නැත්නම් අපි ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය පිළිබඳ අපි ගොඩක් වටිනකමින් වැඩි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා, ඒ වගේම අපි මෙකාට්‍රොනික්ස් කියන ශාස්ත්‍රය, එවැනි ශාස්ත්‍ර වලින් අපි ඉගෙනගෙන තියෙනවා ලංකාවේ ආර්ථිකය ශීඝ්‍ර දියුණු තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි දැනට කරන කෘෂි ව්‍යාපාර, දැනට කරන අපේ පොඩි ව්‍යාපාර වලට අමතරව ඉතින් එතනින් එහාට ඒ ව්‍යාපාරවල ඒ නිපදවන භාණ්ඩවල වටිනකම වැඩි වෙලා අපි දන්නවා අපි දැන් මොබයිල් එකක් ගත්තොත් එහෙම අපි දන්නවා ඒක ඇත්තටම ඒකේ තියෙන්නේ ඒකේ ගුණාත්මක භාවය. ඒ කියන්නේ ඇත්තටම
අපි කියනවා ඒකට knowledge economy කියලා. ඒ කියන්නේ අපේ මොලේ පාවිච්චි කරලා දැනුම පාවිච්චි කරලා අතර මේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඥානය එතනින් තියෙන්නේ. නමුත් භාණ්ඩයේ නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. නමුත් ඒකේ විකුණුම් අගේ ඉතාම වැඩි. ඉතින් මම හිතන්නේ අපේ රටක් දියුණු කිරීම සඳහා ආර්ථික දියුණු කිරීම සඳහා එවැනි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය දැනුම අපි නිපදවන්න ඕන. ඒකම මම හිතනවා සංජීව අපේ රටක් ගත්තාම අපි උපාධිධාරයන් බිහි කරනකොට අපි ගොඩක් කලාවට උපාධිධාරීන් බලන්නේ මම එළියට ගියාම කොහොමද රස්සාවක් ගන්නෙ. ඒ කියන්නේ අපි ජොබ් සීකර්ස්ලා කියනවා. රස්සාවල් හොයාගෙන එක එක ව්‍යාපාර ස්ථාන වලට යනවා. මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලයේ මොට විශ්වවිද්‍යාලයේ අපි කියනවා අපි we want our graduates to be job creators than job seekers. ඒ කියන්නේ එතනින් එළියට ගිහිල්ලා රස්සාවල් නිපදවීම සඳහා අවශ්‍ය ඒ වගේ ව්‍යාපාර ආරම්භ කිරීම, තමන් හොයාගත්ත දැනුමින් ව්‍යාපාර ආරම්භ කිරීම, ඒක ප්‍රගුණ කිරීම සඳහා අපේ විශ්වවිද්‍යාලයේ විවසායකත්වයේ පිළිබඳව වැඩි වැඩියෙන් අවධානයක් ගැන අපි රැකියා උත්පාදකයන් සහ රැකියා සම්පාදකයන් අවසාන එළියට දාන්නේ රැකියා අපේක්ෂකයන් විදිහට නෙවෙයි. අනිවාර්යයෙන්ම. ඒ සඳහා වෙනසක් අපි අද ඇවිල්ලා තියෙනවා කියන ප්‍රකාශය වගකීමෙන් කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. අතර මොටු විශ්වවිද්‍යාල නම් ඒක සඳහා අප කප වෙලා තියෙනවා. නමුත් අනිත් විශ්වවිද්‍යාලවලත් විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තාම ගරු අමතිතුමාත් ගරු ලේකම්තුමාත් ඒ විවසායකත්වයේ පිළිබඳව අවශ්‍ය දැනුම ඒ වගේම අවශ්‍ය පාඨමාලා ඉදිරිපත් කිරීම සඳහා වෙනමම මුදල් වෙන් කිරීමකුත් කරලා තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයට නිතරම කියනවා මෙවැනි අපේ පුවත්දාරයන් එළියට යනකොට රැකියා ලාභීන් වගේම රැකියා නිපදවීම සඳහා අවශ්‍ය ගතිගුණ ඇති උපාධිධාරීන් බිහි කිරීම කියලා. ඉතින් මම හිතන්නේ මොරටු විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි අපි බැලුවාම අනිකුත් විශ්වවිද්‍යාලත් එවැනි තත්යකටපත් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ විදිහට තමයි මම හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම විශ්වවිද්‍යාල අපි entrepreneurship and innovation කිව්වහම ඒව තමයි සාමාන්‍යයෙන් හැම වෙලේම කතා කරන දේවල්. මොකද රටක් දියුණුව සඳහා එවැනි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අවශ්‍ය නිසා. මහාචාර්යතුමනි රටේ නායකයෝ විශ්වවිද්‍යාලයත් එක්ක පවත්වපු සම්බන්ධය ටිකක් පොඩි දුරස්ස භාවයෙන් එක්කනේ අතිගරු ජනාධිපතිතුමා ජපුර සරසවියට ආපු වෙලාවේ රට ඇතුළේ ලොකු සංවාදයක් මත වුණා 50 ගණන් වල ඉඳලා කවුරුත් රාජ්‍ය නායකයෙක් ඒ විදිහට විශ්වවිද්‍යාලයකට ආවේ නැහැ කියලා. සමහර විට එන්න දෙන්නේ නැති ප්‍රශ්න තිබුණා, සමහර විට එන්න අකමැති ප්‍රශ්න තිබුණා වෙන්න පුළුවන්. ඒ පිළිබඳ යම් දුරස්ස භාවයක් තිබුණා. අතිගරු ජනාධිපතිතුමන් විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ක දැන් එක අතකින් ඔබතුමන්ලා අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්යවරු අනෙක් පැත්තෙන් දරුවෝ ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රජාව විදිහට තව සමස්ත පරාසයක් අපි දකිනවා. විශ්වවිද්‍යාල ප්‍රජාව සහ රාජ්‍ය නායකත්වය අතර අපි දකින වර්තමාන සම්බන්ධය මොන වගේ එකක්ද මහාචාර්යතුමනි? මම හිතන්නේ ඔබ කිව්වා වගේම සමහර රාජ්‍ය නායකයෝ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලාම නැති අවස්ථාවක් තියෙනවා. ඒත් ඊට වඩා වෙනසක් තියෙනවා. මම හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමා දැනට සෑහෙන විශ්වවිද්‍යාල ප්‍රමාණයකට ගිහිල්ලා තිනවා යම් විශේෂ අවස්ථාවන් සඳහා සහභාගී වෙලා තිනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ආචාර්යවරුන් සමග සාකච්ඡා පවත්වනවා. ඒකත් විශේෂ ලක්ෂණයක්. දැන් මම හිතන්නේ විශ්වවිද්‍යාල මීට ඉස්සෙල්ලා තිබුණ අර්බුද වුණත් එතුමා මැදිහත් වෙලා තමයි විසඳීමක් ලබා ගත්තේ. ඒ විදිහට කිට්ටු සම්බන්ධයක් විවිධාකාරයෙන් ගොඩනගාගෙන තිබෙනවා. ඒ තුල අනිත් එක එතුමා විශ්වවිද්‍යාලයේ සේවය කරපු නිසා විශ්වවිද්‍යාල පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තුළ අපේ අධ්‍යාපන ක්‍රමයේ සකස් යුතු ආකාරය සහ ඊට අදාළව විශ්වවිද්‍යාල හැඩගැස්විය යුතු ආකාරය පිළිබඳව සෑහෙන වැටහීමක් තියෙනවා. ඒ වැටහීම උඩ තමයි මම හිතන්නේ විශ්වවිද්‍යාල තුළ පසුගිය කාලය තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. අර දැන් මහා සම්මතම නිර්ණායකයක් නොවුනත් සමහර සමාජය විග්‍රහ කරගන්න උත්සාහ කරනවා අපි යම් තැනකදී ඒ සමාජයේ උගතුන්ට බුද්ධිමතුන්ට සලකන්නේ කොහොමද? මොකක්ද තියෙන පිළිගැනීම කියලා. වර්තමාන යුගයට අපි ආවොත් ඔබතුමන්ලාගේ මේ ඇකඩමික් මේ ඉන්න විද්වත් පරපුරට අද රට වෙනුවෙන් වැඩ කරන්න අවසන් නිර්මාණ වෙලා තියෙනවද? මතයක් ප්‍රකාශ කිරීම සඳහා යම් උපදේශයක් ලබා දීම සඳහා මඟ පෙන්වීමක් සඳහා ඒ ඉඩකඩ නිදහසේ නිර්මාණ වෙලා තියෙනවද? එක මූලික කරුණක් විතරක් ගත්තොත් එකක් තමයි ඇති වෙලා තිබුණ ප්‍රශ්නයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය. ආචාර්යවරු පැහැදිලිවම ප්‍රකාශ කරේ අපි කරන සේවයට අදාළව අපිට සමාජය තුළ අපි ගත කරන ජීවිතයට අදාළව එහෙම නැත්නම් කරන සේවය සහ තත්ත්වයට අදාළව
ඒ ආදායම් මට්ටම පිළිබඳ වෙනස්කම් ඇති කරන්න ඕන කියලා. ඒක සෑහෙන කාලයක තිබුණා. මේ ආචාර්යවරු විසින් ඉල්ලා සිටිය දෙයක්. විශාල මේ වෘත්තීය සමිති ව්‍යාපාරිකුත් ඒ සඳහා යොමු වුණා. අන්තිමේදී දැන් ඒක ඇති වුණ එකඟතාවයක් තමයි වර්ෂයක් පාසා අයවැය මගින් ආචාර්යවරුන්ගේ වැටුප් මට්ටම ඉහළ දැමීම සඳහා කටයුතු කරනවා කියන එක. ඒ ආණ්ඩුව ඒ දුන්න පොරොන්දු අනුව කටයුතු කරමින් පසුගිය වර්ෂයේ ඒ වෘත්තීය සමිති අර්ගලයෙන් පස්සේ වර්ෂ දෙක තුනම අයවැය ලේඛනයේ මගින් වැටුප් වැඩි කරා. මම හිතන්නේ ඒ ඇති වුණ ඒ වෘත්තීය සමිති අර්ගලයේ ඇති වුණ අවස්ථාව සහ අද තත්ත්වය සංසන්දනය කරනකොට වෘත්තීය මේ පුටායිකේ සභාපතිතුමා පිළිගන්නවා වැටුප් මට්ටමේ සැලකිය යුතු වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා පසුගිය කාලෙදී. ඒ විදිහට සමාජය තුළ ආචාර්යවරුන්ට ඉහළ මට්ටමකින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා යම්කිසි පසුබිමක් සකස් කරලා දෙනවා. ඒ ආකාරයේ වෙනස්කම් හඳුන්වලා දීලා තියෙනවා. කැමති ආචාර්යවරු ගත්තාම විශේෂයෙන්ම මොරටු විශ්වවිද්‍යාලයත් අනිත් විශ්වවිද්‍යාලයත් රටේ දියුණුවට ආචාර්යවරුන්ගේ දැනුම යෙදවීම ගැන අපි ගොඩාක් පැහැදෙනවා. මොකද අපි ඇත්තටම මම විශ්වවිද්‍යාලවල ඉස්සර ඉන්න කාලේ අපේ රාජකාරී තිබිරි උගඩලා පොඩි පර්යේෂණයක් කළා. එහෙම නැත්නම් අපි එළියට ගිහිල්ලා පේපර් එකක් ලියලා පබ්ලිෂ් කළා. ඒ වගේ දෙයක් කර කර හිටියා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු එක ලෝකයක නායකයෝ වෙන ලෝකයක හිටපු කාලයක් තිබ්බා. අන්න හරි. ඒ වගේ ඉන්ඩස්ට්‍රි මේ අපේ කාර්මික ශාස්ත්‍රයේ වෙනම ලෝකයක නායකයෝ පාලකයෝ වෙනම ලෝකයක එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ වෙනම ලෝකෙ වගේ. මම හිතන්නේ රටක් ඉස්සරහට යනකොට ඔය තුනම එකට හොඳට බැඳිලා තියෙන්න ඕන. ඉතින් විශේෂයෙන්ම දැන් මම ගොඩක් ආඩම්බර වෙනවා මොරටු විශ්වවිද්‍යාලය පිළිබඳව. අපේ ඉතා දක්ෂ කතිකාචාර්යවරු මහාචාර්යවරු ඉන්නවා. ඒ සෑම දෙනාගේම ඥාණය ඒ එක්ස්පර්ටීස් එක දක්ෂතාවය අතරම රටේ දියුණුවට ගොඩක් යොදා ගන්නවා. අපේ ගොඩක් ව්‍යාපාර අපේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේදී එහෙම නැත්නම් වෙන මොන හරි දැන් අපි නියුක්ලියර් පවර් අලුතෙන් කාර්මික ක්ෂේත්‍රයට යනකොට ඒ අවශ්‍ය දැනුම ඥාණය ඉතා ඉහළ මට්ටමින් යොදා ගන්නවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳම ප්‍රවණතාවයක් රට ශීඝ්‍රයෙන් ඉස්සරහට යන්න. ඉතින් ඒක බැලුවහම අපි විශ්වවිද්‍යාල බොහොම කැමති රට දියුණු කිරීම සඳහා අපේ සහයෝගිතය දෙන්න. ඒක තමයි පරිශ්‍රණ සඳහා අයවැය යෝජනා මගින්ම මුළු ආදායම විශ්වවිද්‍යාලවල ආදායම 10%කට වැඩි ප්‍රමාණයක් වෙන් කරන්න ඕන කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව මම හිතන්නේ හැම විශ්වවිද්‍යාලයකම වෙන් කරන මුදල් වලින් 10%ක් පරිශ්‍රණ 10%කට වැඩි ප්‍රමාණයක් පරිශ්‍රණ සඳහා වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දේ. කතිකාචාර්යතුමනි අපි මේ කතා කළේ උගත් බුද්ධිමත් ප්‍රජාවට රට තුළ හිමිව තියෙන තැන. ඒක